මේ පාර උදා වෙන පොහොය දවස සුපර් මූන් එකක් කියලා ඔයා දන්නවද? එදාට ඔයා හඳ බැලුවොත් වෙනදට වඩා දීප්තියෙන් හා වැඩි විශාලත්වයකින් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි අද කතා කරමු මුලින්ම සුපර් මූන් එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයා හොඳින්ම දන්නවා පෘථිවිය වටා සඳ ගමන් කරන්නේ එලිප්සාකාර කක්ෂයක කියලා. ඉතින් මේ කක්ෂය ඇතුලේ පෘථිවිය තියෙන්නේ හරි මැද නෙමෙයි. මේ වගේ එක නාභියක. මේ නිසා පෘථිවිය වටා සඳ ගමන් කරද්දී එක කාලයක් එනවා සඳ පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන. ඒ වගේම තවත් කාලයක් එනවා ඒ ඉතා දුරින් ගමන් කරන. ඉතින් චන්ද්‍රයා ගමන් කරන මේ ඉලිප්සය පෘථිවියට ආසන්නතම ලක්ෂයට කියනවා පෙරජි කියලා. ඒ වගේම දුරස්ථම ලක්ෂයට කියනවා ඇපොජි කියලා. ඉතින් සුපර් මූන් එකක් ඇති වෙන්නේ සඳ පුරපසළොස්වක කලාවක් සහිතව පෙරජි එහෙමත් නැත්නම් එහි කක්ෂය පෘථිවියට ආසන්නම ලක්ෂයේ පිහිටන විට. හද දුරස්ථම ලක්ෂයේ ඇපොජීහි පිහිටන විට අපි කියනවා ඒකට මයික්‍රෝ මූන් එකක් කියලා. ඔක්තෝබර් 6 වෙනි පෝය දවසේ ඒ කියන්නේ අද රාත්‍රී 11:53ට පමණ මේ පෙරජි ලක්ෂය හරහා සඳ ගමන් කරනවා. එම අවස්ථාවේ පෘථිවිය හා සඳ අතර පරතරය කිලෝමීටර් 3,56,169ක් දක්වා අඩුවීමක් සිදු වෙනවා. ඒක කොච්චර අඩුවීමක්ද කියනවා නම් ඒ දෙක අතර සාමාන්‍ය දුර පරතරය වන කිලෝමීටර් 3,84,400කට වඩා කිලෝමීටර් 28,231ක් පමණ ආසන්න අඩුවීමක්. ඉතින් මේ නිසා එදාට චන්ද්‍රයා තරමක් විශාලවත් දීප්තිමත් දර්ශනය වෙනවා. සුපර් මූන් අවස්ථාවේ චන්ද්‍රයා මයික්‍රෝ මූන් අවස්ථාවේ චන්ද්‍රයාට වඩා 14%ක් වැඩිපුර විශාලවත් 30%ක් වැඩිපුර දීප්තිමත්ව පේනවා. මේ හඳට සාපේක්ෂව 6.4ක විශාලත්වයක වැඩිවීමක් සහ 16ක දීප්තිය වැඩිවීමක් සිදු වෙනවා. නමුත් මේ විශාලත්වයේ වෙනස පියවි හැට දැක ගන්න අපහසුයි. මේ සුපර් මූන් එක හාවස්ට් සුපර් මූන් එකක් ලෙසද හඳුන්වනවා. සැප්තැම්බර් 22-23 අතර උතුරු අර්ධගෝලයේ සරත් ඍතුව ආරම්භ වෙනවා. ඔක්තෝබර් පායන මේ පුරහඳ සුපර් මූන් හාවස්ට් කියලා හඳුන්වන්නේ එක විශේෂ හේතුවක් වෙනවා. 2025 අවුරුද්ද වන විට සුපර් මූන් 3ක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් පළවෙනි සුපර් මූන් එක තමයි මේ ඔක්තෝබර් මාසයේ අද දිනට එදලා තියෙන්නේ. ඉතින් අනිත් සුපර් මූන් දෙක දෙසැම්බර් සහ නොවැම්බර් පොය දිනවලදී වඩා පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඉතින් අද තියෙන මේ සුපර් මූන් එක බලන්න ඔයා අමතක කරන්න එපා.